හයි අද මං අරගෙන ආවේ තවත් ටෙමු හෝල් වීඩියෝ එකක්. මේ මගේ 4 වෙනි ටෙමු හෝල් එක. ඊයේ මම වීඩියෝ එකක් ගන්න අතරේ තමයි මේ පැකේජ් එක මට ආවේ. මේකේ ඇත්තම කිව්වොත් තියෙන්නේ මට කියලා ගත්ත දේවල් එකයි. ස්ලිපර් පෙයා එකක් විතරයි, ෆ්ලැට්ස් දෙකක්. අනිත් ඔක්කොම මම දැන් සිංහල අවුරුද්ද එන හින්දා ඔය පොඩි අයට කසින්ස් වට එහෙම ටැග් දෙන්න හිතාගෙන ගෙන්න ගත්ත පොඩි ගැජට් තමයි තියෙන්නේ. අපි ඉතින් මේක ලස්සනට කපන්න යන්න නැතුව මෙන්න මෙහෙම කැතට ඉරලා ඉක්මනට බලමු. මම මුලින්ම මගේ ස්ලිපර්ස් දෙක පෙන්නන්නම්. මොකද මටත් හදිසි මුලින්ම මේක බලන්න. මටත් නෙමෙයි, මට තමයි හදිසිය තියෙන්නේ. OMG. මට සාමාන්‍යයෙන් white color slippers මාර විදිහට පාවිච්චි වෙනවා. wow. මේ තියෙන්නේ සරප්පු දෙක. ඒකේ ක්වොලිටි එක ගැන නම් කියලා වැඩක් නැහැ. පර්ෆෙක්ට්. ඇත්තටම මෙහෙමයි මං හිතුවේ නැහැ මෙච්චර හොඳ ක්වොලිටි එකක් තියෙයි කියලා. මේක ඇත්තම කිව්වොත් මං දන්නේ හැම දෙකම එහෙමද කියන්නේ. මේක නම් අපි ඔය ලංකාවේ ෂොප් එකකට ගිහින් ගන්න ක්වොලිටි එකටත් වඩා වැඩි ක්වොලිටි එකක් තියෙනවා. හරිම මේ ඩියුරබල් පාටක් පේනවා. වැරදිලාවත් මේක ඩියුරබල් නොවුනොත් මම ඔයගලන්ට අනිවාර්යෙන් කියන්නම්. දැන්ට නම් පර්ෆෙක්ට්ලි තියෙනවා. මේකේ මාරම ලස්සන කාකි කලර් එකකුත් තිබ්බා. මං ඉතින් මට වැඩිපුර white ඕන වෙන හින්දා මේ දෙක ගත්තා. ඊළඟට මම මෙන්න මේ පොඩි පවුචර්ස් ටික දැම්මා. මේවා ඇවිල්ලා මේකප් පවුචර්ස් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෙන්සිල් කේස් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මේවා අර ලස්සන මේ print එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මම light pink, hot pink, purple සහ blue එකෙන් දෙකක් දැම්මා. මේ වගේව තෑගි දෙන්න ලස්සනයි. මේවා ඇතුළට තව චූටි ගැජට් දාලා වගේ තෑගි දෙන්න හිතාගෙන තමයි මම මේ ටික ඕඩර් කළේ. ඊළඟට ඊට පස්සේ මම මෙන්න මේ ටිෂු පැක් එක මේකත් මම gift කරන්න තමයි ඕඩර් කළේ. මොකද මම ඔයගලන්ට පික්චර් එකක් හොයාගන්න පුළුවන් වුණොත් දාන්නම්. නෑ මේක ඔක්කොම තෑගි දෙන්න ඕනේ නැහැ. මම ඔයගලන්ට එකක් කරලා පෙන්නන්නම් මට පාවිච්චි කරගන්න. මේකේ මේ ටිෂුස් වල print එක තියෙනවා. අපි ඉතින් ලස්සන pink color එකක් මට ගමුනේ. මේවා pocket tissues. හරිම cute අනේ. මම මේ වගේ cute එහෙම ලොකු purpose එකක් නැති නමුත් cute items වලට හරි කැමති. ඒ වුණාට මේක නම් purpose එකක් නැහැ කියන්න බෑ. අවුවේ යද්දි මම නිතරම ඕන වෙනවා. කොච්චර කල්බලේද කිව්වොත් මට අමතකුණා කියන්නකො. සාමාන්‍යයෙන් අපි tissues මෙන්න මේ කෑල්ලෙන්නේ ගන්නේ. මෝඩ මම ඉතින් ඒක කඩලා ඉවරයි උඩින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි කලබලේ වැඩි වුණා. මේ තියෙන්නේ ටිෂු එක ෂෝක් අනේ. ඒකේ print එකක් තියෙනවා. අනිකේ ටිෂු එක හොඳයි. ඒක ටිකක් thick. මං හිතුවේ හරිම තුනී වෙයි කියලා. හැබැයි එහෙම නෑ. චොයන්නේ. ඒකේ ලාවට නෑ සෙන්ට් එකක් නෑ. ලාවටවත් නැද්ද කොහෙද? ආයෙත් තියෙනවා. මෙන්න මේ පෙන් සෙට් එක ඕඩර් කළා. මාරම cute. මේවත් මම ඔය පර්ස් එකෙම දෙද්දි එක ගානේ දාලා දෙන්න වගේ තමයි ඕඩර් කළේ. හරිම cute අප්පා මේවා. ඇති. දැන් නම් එකක් විතර මට තියාගන්න ටෙම්ප්ටේෂන් එකක් එනවා. ඒ වුණාට ලෝභ වෙන්න හොඳ නැහැ. ටැග් උතුම් ටැග් නෙවෙයි. දුන් දේ සුවදයි කියලා මේවා දෙන්න ඕනේ. දෙන්න හිතාගෙන ගෙන ආපු අයටම. ආයෙත් තියෙනවා ring set එකක්. මේකේ rings 22ක් තියෙනවා. මේවා stainless steel නම් නෙවෙයි, normal rings. මේ තියෙන 22. මේකෙන් නම් මම අනිවාර්යයෙන් දෙක තුනක් දැහ ගන්න. ඔයගලන් පේනවා ඇති. මට මේ දවස්වල දශමයක් විතර rings obsession එකක් තියෙනවා. ඉතින් මම දෙක තුනක් තියාගෙන මේකෙන් තිතුටි gift ගන්න ඕනේ. මම ඔයගලන්ට මම තියාගන්නව පුළුවන් වුණොත් පෙන්නන්නම්. අනේ ලස්සන rings තියෙනවා මොනවා නැතත්. ඊළඟට මේ මොකද්ද? මම ස්ටේන්ලස් ස්ටීල් නෙක්ලස් දෙකක් ඕඩර් කළා. දෙකම එකේ තියෙනවද දන්නේ නැහැ. මේක එකයි තියෙන්නේ. මේ වගේම මේකම ඒ කියන්නේ මේකෙම දෙකක් ඕඩර් කළා. මේ තියෙන්නේ නෙක්ලස් එක. මේවත් ඉතින් මට නෙවෙයි. ඒ නෙක්ලස් එක ෂෝක්. හෂන්ගේ පොඩි කසින්ලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ තාම ඉස්කෝලේ යන වයසේ. ඒ දෙන්නත් තමයි මම ඒක දෙන්න හිතාගෙන ඕඩර් කළේ. කියුට් අනේ. ඊට පස්සේ අන්තිමටම
මෙන්න මේක ඕඩර් කළා. මේක ඇවිල්ලා හෑන්ඩ් ක්‍රීම් සෙට් එකක්. මම ඔයගලන්ට ඒ ටික අරන් පෙන්නන්නම්. මොකද මේවා ඉතින් එක්කෙන් ටික ගන්න දෙන්නේ. පැකේජින් එකේ තියෙන අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන්නේ කිව්ට් කලින් මේවා ඇත්තට මේවා කාට හරි ගිෆ්ට්ස් දෙන්න තමයි ෂෝ. මම මේවා ගිෆ්ට්ස් දෙන්න ගත්ත හින්දා කඩන්න යන්නේ නැහැ. ඒ වුණාට මේක ලංකාවේ ආයෙම ගොඩක් කොට කරලා තිබ්බා. ඒගොල්ලෝ දාලා තිබ්බා මේවා හරිම ප්ලෙසන්ට් ස්මෙල්ස් තියෙනවා කියලා එකකට එකක් වෙනස් ස්මෙල්ස්. මෙන්න මේ වගේ ලස්සන කලර් සෙට් එකකින්ම තියෙනවා පින්ක් එකකුයි ආපහු මේ ලැවෙන්ඩර් කලර් එකයි අර ටීල් වගේ බ්ලූ කලර් එකක් මෙහෙම බැලුවා නම් එහෙම ලොකු සුවඳක් එන්නේ නැහැ ඒ වුණාට ඒවා සුවඳයි කියලා තිබ්බා ඒ ටික තමයි මම මේ පාර ඕඩර් කළේ කාට හරි මේවා ලින්ක්ස් ඕනා ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මම ලින්ක් එක එතකොට රිප්ලයි කමෙන්ට් එකක් විදිහට දාන්නම් අපෝ ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු බයි